ආයිබෝවන් දේශීය හඬ අද ඔබ වෙත ගෙන එන්නේ දින ගණනාවකට පෙර මුළු ලංකාවම භීතියට පත් කරමින් ඇති වූ ඛේදනීය තත්ත්වයක ගමන් මගේදී අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී දිගහැරුණු කතාවයි. අනුරාධපුර මහරගෝලේ වෛද්‍යවරියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත අනාවරණය වූ කතාවේ එක් සන්ධිස්ථානයකට අද පැමිණීමට හැකි විය. එම වෛද්‍යවරිය රාජකාරියෙන් පසු තම නේවාසිකාගාරයේ රැඳී සිටින අවස්ථාවේ පාපතර තිරිසනෙකු විසින් ඇය දූෂණය කර අමානුෂිකත්වයට පත් කිරීම පිළිබඳ ඇය විසින් තම හිතවත් වෛද්‍යවරයෙකුටද තම දෙමව්පියන්ට දුරකථනයෙන් පැවසීම තුළ මෙම කටයුතු අනාවරණය විය. අවසානයේදී පොලිසිය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වී මෙම වෛද්‍යවරිය දූෂණයට ලක් කර පාපතර හමුදාවෙන් පැන ගිය ඒ තිරිසන් නරුමයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. නරුමයාට ආරක්ෂාව රැකවරණය ලබා දුන් ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට පත් කර ගැනීමට අනුරාධපුර පොලිසිය කටයුතු කරන ලදී. දැන් සැකකරු අවස්ථා දෙකදී හඳුනා ගැනීමට පෙරට්ටුවට ඉදිරිපත් වුණ වෛද්‍යවරියගේ නොබමිනීම කාගෙත් ආందోලනාත්මක තත්ත්වයකට පත් වී. අප හිතන්නේ මෙවන් වූ අප්‍රසන්න අවස්ථාවකට මුහුණ දුන් වෛද්‍යවරියට සමාජයේ ඉදිරියට ඇවිත් තමන්ට සිදු මේ සිද්ධිය යලි යලි ප්‍රකාශ කිරීම තුළින් යලි යලි දූෂණයට ලක්වීමක් හා සමාන නිසා ඇය විසින් පසුගිය අවස්ථා දෙකේදීම සැකකරුව හඳුනා ගැනීමට පෙරට්ටුවට නොපෙමිණි. කෙසේ වෙතත් අද දින එම සැකකරු අත්අඩංගුවටගෙන පොලිසිය මගින් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ වෛද්‍යතුමිය විසින් ඔහුව හඳුනාගෙන ඇත. මෙහිදී අපට කිය යුත්තේ නීතිඥවරු 100කට වඩා සිටින අනුරාධපුරයේ අධිකරණයේ එකදු නීතිඥවරයෙකුවත් මේ සැකකරු වෙනුවෙන් පිනී සිටින්නට තරම් පාපතර වුණේ නැත. ඒ නීතිඥ සමස්තයටම අපි උත්තමාචාරය පුද කරමු. නීතිඥ මහත්තුරුනි, මහත්මියනි, ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨයි. සල්ලි වලට කටයුතු කරන බොහෝ දෙනෙක් මේ රටේ අද දවසේ සිටින නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නීතිඥවරු කිසිවකු මේ මිලිච්ඡාවින් ඉදිරිපත් වන්නට කටයුතු නොකිරීම පිළිබඳව නීතිඥ සමාජයට ගෞරවනීය ස්තුතිය ගෞරවය පළ කරමින් දේශීය හඬ නිහඬ